පිරිමි ළමයින්ගේ හැටියක් තමයි තමන්ගේ ජීවිතේ ස්ටේබල් නැතුව එයා තව කෙනෙක්ව එතෙන්ට සම්බන්ධ කරන්නේ නැහැ. එතකොට එයා කල්පනා කරනවා මෙතනින් එහාට ජීවිතේ මොනවා කරන්නද? මම මෙයාව කසාද බැන්දොත් මට මෙයාව ජීවත් කරන්න මට ජොබ් එකක් නැහැ. මං අමාරුවේ වැටෙනවා. මෙයාත් අමාරුවේ වැටෙනවා. ඇත්තටම ආදරේ නිසා තමයි එහෙම කරන්නේ. මිස් කරගත්තේ මැඩම්. ඒ වටිනා අවස්ථාව. ගෑල් ළමයි බලන්නේ මේ ළඟ. ටක් ගාලා එයා ඩිසිෂන් එකක් ගන්නවා මේක මෙහෙම නම් මේක මෙහෙම කරන්න ඕනේ. ඊට පස්සේ හෙට අනිද්දා ඊට පස්සේ තව අවුරුද්දකින් මොකද්ද වෙන්නේ කියලා බලන්නේ. නමුත් පිරිමි ළමයෙක්ට තියෙන්නේ එහෙම නෙමෙයි. පිරිමි ළමයෙක්ට තියෙන්නේ එතනින් එහාට දැක්මක්. ගෑල් ළමයෙක්ට සාමාන්‍යයෙන් ඒ සාමාන්‍ය කාන්තාවන්ගේ ඕනම කෙනෙක්ගේමයි. එයාලා එච්චර දුරට හිතන්නේ. එපා එකක් තිබුණා රයිට් දැන් හරි. දැන් යාළුවෝ හැමෝම කසාද බඳිනවා මට බඳිනවා. ඒක කොහොමද කියන එක මට අදාළ නැහැ. අන්නේමයි යාළුවා. මොන් පිරිමි කෙනෙක් එහෙම වැඩ කරන්නේ.